සුබ දවසක් හැමෝටම. ඉතින් කාෆ් කියන මිනි ටීවී සීරීස් එකේ දෙවනි කොටස තමයි මේ. ඒ කියන්නේ අවසාන කොටස් 4. මේකේ පළවෙනි කොටස බලපු නැති කෙනෙක් නම් මේක බලන්නේ අනිවාර්යෙන් පළවෙනි කොටස බලලා මේ කොටස බලන්න. මොකද නැත්තම් මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක සුපිරිම ටීවී සීරීස් එකක්. පළවෙනි කොටස අපේ channel එකේ දාලා තියෙනවා. නැවතත් මතක් කරනවා පළවෙනි කොටස බලලා මේ කොටස බලන්න කියලා. ඉතින් මේ කතා මාලාවේ පළවෙනි කොටස මග හැරුණු අය ඉන්නවා නම් ඔන්න අපි වීඩියෝ එකේ දකුණු කෙළවරේ කාඩ් එක දාලා තියෙනවා. ඒකෙන් ගිහින් පළවෙනි කොටස බලලා මේ දෙවෙනි කොටස බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් දැන් යමු කතාව පැත්තට. මේ මාස 6කට කලින් පෙන්නන්නේ. ඉතින් ලානා වැඩට යන ලෑස්ති වෙලා අනුව හම්බෙනවා. අනු ලෙඩ පාටින් ඉන්නේ. එයා ලානට කියනවා එළියට යන්න එපා හැමෝටම මොනවා හරි වෙනවා කියලා. ඒවල ලානා කියනවා මගේ නිවාඩු ඉවරයි මං අනිවාර්යෙන් ජොබ් එකට යන්න ඕනේ කියලා. ඒවල අනු දුක් වෙනවා සති දෙකක් වෙලත් අමිත්ගෙන් කෝල් එකක් නැහැ කියලා. අමිත් කියන්නේ අනුගේ පෙම්වතා. දැන් මේ අතරේ අනුගේ කොණ්ඩෙන් අලලා උස්සනවා වගේ අනුට දැනෙනවා. මේක දකින ලානත් බය වෙලා ළඟට ගිහින් අනුට කතා කරනවා. ඒවල අනු යක්ෂ කටහඬකින් කියනවා උඹ කොහෙවත් යන්නේ නැහැ කියලා. දැන් වර්තමානයේ පෙන්වන්නේ. ඉතින් ග්‍රේසි මදුගේ කාමරේ දොර අරින්න කියලා කොයිතරම් දුරට තට්ටු කරත් අරින්නේ නැහැ. ඒ ටිකකින් දොර නිකන් මැරෙනවා. ඒවල මදු යකෙක් ආවේශ වෙලා වගේ ඉන්නවා විතරක් නෙමෙයි සිහි නැති වෙලා වැටෙනවා. දැන් මේ ගැන දැනගන්න ශෝහිනී ඇවිත් ග්‍රේසි එක්ක කතා කරනවා. ඒවල ශෝහිනී කියනවා මදු මට කිව්වා එයාගේ මහලේ ඉන්න කෙල්ලෝ එයත් එක්ක තරහයි කියලා. තව අධ්‍යාත්මික දොස්තර කෙනෙක් මදුගේ කාමරයට ගෙන්නවා කියලාත් කීවා කියලා. ඒවල ග්‍රේසි විස්තරය කියලා අහනවා ඔයා මනෝ වෛද්‍යවරියක් නේ මේකට මොකද කරන්න කියලා. එතකොට ශෝහිනී කියනවා අපිට ප්‍රතිකාර කරන්න නම් ලෙඩේ දැනගන්න වෙනවා කියලා. දැන් මදු ශෝහිනී එක්ක යාළගේ ගෙදර යනවා. ඊට පස්සේ බාබා හොස්ටල් එකට ඇවිත් ලානව හම්බෙලා අහනවා දැන් මදුට කොහොමද කියලා. ඒවල ලාන කියනවා ඊයේ රෑ යාට මොනවද වුණා අද යාගේ බාරකාරයා එක්ක යා ගියා කියලා. ඊට පස්සේ බාබා ලානට ආයෙත් බෙහෙත් කුප්පියක් දෙනවා මදු ආයෙ ආවහම එයාට අන්තිම වතාවට ඒක දෙන්න කියලා. දැන් ශෝහිනී මදුගේ කකුලේ තුවාලය දැකලා ඒකට බෙහෙත් කරන ගමන් එයා මදුගෙන් විස්තර අහනවා. ඒවල ශෝහිනී දැනගන්නවා මදුට නිින්ද යන්නේ නැති හින්දා එයා නිදි පෙති බොනවා කියලා. ඒ වගේම මදු කියනවා මට අමුතු හීන පේනවා ඊයේත් මාව එකපාරටම කාමරේ ඇතුළට ඇදගෙන ඇවිත් බලහත්කාරකමක් කරනවා වගේ දැක්කා. ඒත් ඒක මට ඇත්තටම වුණා වගේ දැනුනේ කියලා. ඒවල ශෝහිනී කියනවා ඔයාට උන අතවරේ ඔයාගේ මනසට හොඳටම බලපාලා වගේ කියලා. එතකොට මදු කියනවා එහෙම එකක් නෙමෙයි උඩ ඉන්න කෙල්ලොත් කියනවා කාමරේ මොනවා හරි තියෙනවා කියලා. ඒ කෙල්ලෝ එළියට යන්නෙත් නැහැ. එයාලා සනීපෙන් නෙමෙයි ඉන්නෙත්. එයාලගේ ඇඟේ එක එක තුවාල තියෙනවා දවස ගානේ කියලා. දැන් මේ හින්දා ශෝහිනී ග්‍රේසිට කතා කරලා අර කෙල්ලෝ ටික හම්බෙන්න අවසර ගන්නවා. දැන් කියාරා එයාගේ කාමරයට යන වෙලාවේ මදු සාලේ ඉන්නවා දකිනවා. හැබැයි එයාට යකෙක් වෙහිලා වගේ ඉන්නේ. මේකට බය වෙන කියාරා එයාගේ අම්මා ශෝහිනී ගාවට ගිහින් තමයි නිදාගන්නේ. දැන් ශෝහිනී හොස්ටල් එකට ගිහින් ගෑනු ළමයින්ගෙන් ප්‍රශ්න කරනවා. ඒවල ශෝහිනී දැනගන්නවා අනුගේ ප්‍රේම සම්බන්ධතාවය කැඩුන හින්දා එයා විෂාදයටපත් වෙලා එයාගේ සිහිය අවුල් වෙලා කියලා. ඒ වගේම රීමා කියනවා මට හොස්ටල් එකෙන් එළියට යන්න බෑ. ඒක මගේ මහත්තයාවත් විශ්වාස කරන්නේ නැහැ. හොස්ටල් එකෙන් එළියට ගියොත් මට දැනෙන වේදනාව කියා ගන්න බෑ කියලා. ඒ තැනි ශෝහිනීට කියනවා මේ ප්‍රශ්න ඇති උනේ අනු මැරුණට පස්සේ නෙමෙයි ඊට කලින් ඉඳලා කියලා. ඇනී කියනවා අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ තමයි මේකුනේ මේ කෙල්ලෝ එදා රෑ රණ්ඩු කරා කියලා. දැන් ශෝහිනී මේවා ඇත්තද බලන්න මේ 4 දෙනා එක්ක හොස්ටල් එක පිටිපස්සේ ගේට්ටුව ගාවට ගිහින් කොමල්ට එළියට එන්න කියනවා. කොමල් බයෙන් ටික ටික එළියට යද්දි එකපාරම යක්ෂ කටහඬක් ඇහිලා කොමල් එයාගේ අතින්ම මූණ තුවාල කරගන්නවා. දැන් මදු අරුන්ව හම්බෙන්න යනවා. ඒවලේ අරුන් කියනවා මමයි මගේ මල්ලි කෙනෙකුයි ඔයාගේ ෆොටෝ එක ගෲප් එකට දාපු කෙනාව ඉස්සුවා. එතකොට දැනගත්තා ඒ ෆොටෝ එක 3 වෙනි අවුරුද්දේ ළමයි ඉන්න ගෲප් එකට දාලා තියෙන්නේ කියලා. අපි ඒ හැමතැනම පරීක්ෂා කරා ඒත් කිසිම දෙයක් හොයාගන්න හම්බුනේ නැහැ කියලා. ඊට පස්සේ මදු කියනවා මේවා තියාගෙන ඔයා මාත් එක්ක හිටියොත් හැමදාම අවුලෙන් ඉඳී අපි වෙන් වෙමු කියලා. ඒත් අරුන් කියනවා මට ඇත්ත කියන්න බැරුව හිටියේ මට ඔයා නැතුව ඉන්න බෑ කියනවා වගේම එයාලා ඒවලේ ආදරෙන් එකට ඉන්නවා. දැන් ශෝහිනී ග්‍රේසිව හම්බෙලා මේක ගැන කතා කරනවා. ඒවලේ ශෝහිනී කියනවා මෙයාලට තියෙන කම්පැනියට එයාලටම රිදව ගන්නවා අනු හිටපු කාමරේ මොනවා හරි වෙලා තියෙනවා කියලා. එතකොට ග්‍රේසි කියනවා අනුට මෙහෙදි මොකවත් උනේ නැහැ. මමයි එයාව ඇරලවන්න ගියේ. එයා සියදිවි හානි කරගත්තා කියලා. දැන් මදු ආයෙත් අරුන් එක්ක ආදරෙන් සතුටින් ඉන්නවා. මේ අතර ඉලු බාබව හම්බෙන්න ගිහින් කියනවා ඔයාගේ බෙහෙත් හලට ආපු කෙල්ලෙක්ගේ මිනිහා හම්බුණා අපිට. ඔබ ගෑනු කීයක් මැරුවද? මගේ පුතාට මොකද කරේ අහනවා. ඒවලේ බාබා කියනවා එයා මං ගාවට ආවේ ඉගෙන ගන්න කියලා. ඒත් එයාට සල්ලි හොයන්න ඕන වුණා. ඒ හින්දා එයා මං වෙනුවෙන් මිනි ටික අයින් කරා. ඔයා මං පස්සෙන් ආවොත් පුතත් නැති වෙයි කියනවා. දැන් මදු ආයෙත් කණ්ණාඩියක් ගාවට වෙලා ඉද්දි යක්ෂයෙක් දැකලා බය වෙලා කෑ ගහනවා. මේක ඇහිලා කියාරා බලන්න ආවත්
මොකුත් උනේ නෑ වගේ මදු ශෝහිනීගේ ගෙදරින් යනවා. ඒ වෙලාවේ නකුල් හම්බෙලා මදු නකුල් එක්ක කාර් එකේ යනවා. එවල නකුල් කියනවා එදා මට හම්බුණ හාදුව විශේෂයි කියලා. ඒත් මදු කියනවා ඒව දැන් වැඩක් නෑ, වැරදීමක් උනේ, මං අරුන් එක්ක මට වුණ දේ ගැන කතා කරා, දැන්වත් මට අතවර කරපුන්ට දඩුවම් ලැබෙන්න ඕන කියලා. එවල නකුල් කියනවා තමුස මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන් මගේ ජීවිතේ අපායක් වුණා. මම තමයි එදා හිටියේ, මට මේක තවත් දරා ගන්න බෑ. තමුස ඒක දැනගෙනම මාත් එක්ක සෙල්ලම් කරා කියලා මදුට හොඳටම බනිනවා. ඒ වගේම මදු දැනගන්නවා එයා පස්සේ නැවිත් හැංගි හොරා තෑගි එහෙම දීලා තියෙන්නේ නකුල් කියලා. ඒ වගේම ඔහු ගාව තිබුණ ගොඩක් සල්ලි මදුට වියදම් කරලා. හැබැයි මදු ඉස්සරහට එයාගේ ආදරේ කියන නකුල් ඇවිත් නෑ. දැන් වාහනේ නවත්තන්න කිව්වත් නකුල් නවත්තන්නේ නැතුව යනවා වගේම ඔහු කියනවා උඹ හැම එකාටම එංගි කර කර හිටියනේ, පාසලේ රීයුනියන් එකට මං ආපු වෙලේ මගේ මල්ලි මට යවපු දේ දන්නවද? ඒ තමා උඹ යවපු ෆොටෝ එක, උඹ පට්ටම බඩුවක් කියනවා. එවලේ මදු නකුල්ට ගම්මිරිස් ස්ප්‍රේ එක ගහලා පැනගත්තත් එතනට එන මදුව දූෂණය කරපු නකුල්ගේ යාළුවෝ දෙන්න මදුව අල්ල ගන්නවා වගේම නකුල් මදුට සිහි නැති වෙන්න ගහනවා. දැන් මෙයාලා මදුව මරන්න හදන්නේ. ඒ අතර එක යාළුවෙක් මේක කරන්න ඕනේ නෑ කියනවා වගේම ඒකට මේ තුන් දෙනා රණ්ඩු වෙනවා. ඒ ටිකකින් බලද්දී මදුව එතනින් පැනගෙන දැන් වහින්නත් ගන්නවා. ඒ අතරම නකුල් සහ එයාගේ යාළුවෝ දෙන්න මදුව මරන්න හොයනවා. දැන් එක යාළුවෙකුට මදුව හම්බෙලා එයා මදුව මරන්න හදනවා වගේම රෝහිත් කියන අනිත් යාළුවටත් එතනට එන්න කියලා කෝල් කරනවා. මේ වෙලාවේ මදුට සිහි නැති වෙනවා වගේම එකපාරම යක්ෂයා ආවේශ වෙලා නකුල්ගේ යාළුවගේ බෙල්ල හපලා මරලා දානවා. දැන් යක්ෂයා ආවේශ වෙලා ඉන්න මදුට නකුල්ගේ අනිත් යාළුවා රෝහිත් හම්බෙනවා. එවලේ ඔහු කියනවා මම මොකුත් කරේ නෑ, ඒ කොල්ලෝ ටික මාව අහු කරා මට සමා වෙන්න කියලා. ඒ හින්දා මදුව එතනින් යන්න යනවා. ඒත් මදුව එතනින් යන්න යද්දී රෝහිත් ගල් ගෙඩියක් අරන් පිටිපස්සෙන් ඇවිත් ගහන්න හදනවා. එවලේ මදුව ඒක වළක්වලා රෝහිත්ගේ අත කඩලා එතන තියෙන උලක් උඩට විසි කරලා දානවා. දැන් නකුල් ඇවිත් බලද්දී රෝහිත් මැරිලා වගේම නකුල්ට අනිත් යාළුවත් මැරිලා ඉන්නවා හම්බෙනවා. මේ හින්දා නකුල් එතනින් පැන ගන්නවා. මදුත් යක්ෂාවේශයෙන්ම හොස්ටල් එකට එනවා. දැන් ඉලු එයා හොයන්න ගත්ත දේවලු තරන් එයාගේ ලොක්කා හම්බෙන්න එනවා. එවලේ තමයි ඉලු දැනගන්නේ එයාගේ ලොක්කගෙන් ජීවා මාස 6කට කලින් මැරිලා කියලා. ඒ වෙනත් පොලිසියකට මාස 6කට කලින් ගඟේ පාවෙවි තිබුණ මිනිහක් හම්බෙලා. ඒක කවුරුත් ගන්නාපු නැති හින්දා එයාලම අවසන් කටයුතු කරලා. ඉතින් මේ තමන්ගේ පුතා ජීව කියලා දැනගන්න ඉලු එතන අඬලා දුක් වෙනවා. දැන් නිකී යාගේ අනිත් යාළුවෝ තුන්දෙනාට බයිනවා මදුට වහ දුන්නා කියලා. ඒ වගේ මේක සාධාරණ නෑ කියලා. දැන් ලානට එළිය දොරකට ගහන සද්දයක් ඇහිලා අනිත් අය එක්ක දොර ඇරලා බලනවා. එවලේ යක්ෂාවේශ වෙලා ඉන්න මදු ඉන්නවා දකින්නවා. එවලේ මෙයාලා මදු කියලා කතා කරාම එකපාරම මෙයාලා ඉන්න දිහාට මදු පන්නගෙන එනවා. ඒකට බය වෙන මේ හතර දෙනා ඉක්මනට දොර වහ ගන්නවා වගේම මදු දොරට හයියෙන් ගහනවා. ඒ යාලා ඉන්න එකට විතරක් නෙමෙයි අනිත් ඒවටත් එක්ක. දැන් ඉලු ග්‍රේසිව හම්බෙලා ජීව මරලා ගඟට දාලා ජනවාරි වල තමයි ඒක වෙලා තියෙන්නේ කියලා කියනවා. ඒ වගේම කියනවා අර හොර දොස්තරයව මම මරනවා නැත්තම් හැම වැරද්දක්ම මගේ කොල්ලා පිට දායි කියලා. මේකට ග්‍රේසි ඉලුට බයිනවා. එවලේ ඉලුට තරහ ගිහින් ග්‍රේසිටත් හොඳටම බැනලා එතනින් යන්නේ. දැන් මදුට උදේ සිහියේදී එයා එයාලගේ කාමරවලට යන පැසේජ් කෑල්ලේ ඉන්නේ. ඊට පස්සේ මදු අරුණ හම්බෙලා කියනවා එදා මට අතවර කරලා තියෙන නකුල් තමා මං එයාලව අඳුරගත්තා කියලා දැනගත්තාම මාව මරන්න කැලේකට අරන් ගියා. එවලේ මං උන්ව එතනදී මරලා දැම්මා. මට අර කාමරේ මැරුණ අනුගේ ආත්මය උදව් කරා කියලා. එවලේ අරුන් කියනවා මං ඊයේ හවසත් නකුල්ට කතා කරා. එයා බේලා එක්ක හිටියේ. අද උදෙත් එයා මට කතා කරා වෙන කවුරු හරි වාට මෙහෙම කරන්න නැති අපි පැමිණිල්ලක් දාමු කියනවා. මොකද මදුගේ මූණ එහෙමත් තුවාල වෙලා තියෙන්නේ. ඒත් මදු කියනවා මට වෙලාවල් මතක නෑ. හැමදේම වෙනස් වෙලා වගේ තිබුණේ. මට මුකුත්ම තේරුම් ගන්න බෑ කියලා අඬනවා. එවලේ අරුන් කියනවා මං තව පැයකින් එන්නම්. ඔයාගේ බඩු ලෑස්ති කරගන්න අපි මෙහෙන් යමු කියලා. දැන් මදු ආයේ කාමරයට යද්දී රීමා වගේම ලාන හම්බෙනවා. එවලේ මදු අහනවා මට කියන්න කාමරේ මොනවද තියෙන්නේ? මට පිස්සු හැදෙන්න වගේ කියලා. එවලේ ලාන කියනවා අපි දන්නවා ඔයාගේ කාමරේ මොනවා හරි තියෙනවා කියලා. ඒත් අපිව කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කියලා. එවලේ රීමා කියනවා පරණ දිල්ලියේ ඉන්න බාබා කෙනෙක් අපි ගෙනාවා. එයාට ඔයාට උදව් කරන්න පුළුවන්. ඔයා එයා ගාවට ගිහින් බලන්න. ග්‍රේසි බාබාට මෙහෙට එන්න දෙන්නේ නැහැ කියනවා. එවලේ එතනට ග්‍රේසි ඇවිත් රීමාට වගේම ලානට කියනවා අද නිකීව එක්ක යන්න එයාලගේ ගෙදරින් එනවා. එයා මෙයාට යන්න ඕනේ කීවා කියලා. දැන් නිලු එයාගේ ලොක්ක ගාවට ගියාම දැනගන්නවා බල්ලා කියන මිනිස්සයා අතුරුදහන් වෙලා කියලා. ඒකට එයාගේ සහෝදරයා පොලිස් ලොක්කට කතා කරලා හොයන්න කියනවා. මේ වෙලාවේ නිකීගේ ගෙදර අය ෂෝහිනී එක්ක ඇවිත් නිකීව එක්ක යන්න. දැන් නිකීට නිදිපෙති දීලා එයාව හොස්ටල් එකකින් අරන් යන්න හදන්නේ. එවලේ නිකී කියනවා මට මොනවා හරි වේගනාවොත් ආයෙ හොස්ටල් එකට අරන් එන්න කියලා. දැන් නිකී ඇම්බියුලන්ස් එකක දාලා අරන් යන ගමන් ඒ පස්සෙන් ෂෝහිනී වගේම ග්‍රේසි කාර් එකේ යනවා.
එවලේ මගදී දැනගන්නවා කැලේ හරියෙන් පොලිසියට මිනි දෙකක් හම්බෙලා කියලා. ඒ මදු මරලා දාපු කොල්ලෝ දෙන්නගේ. දැන් මදු බාබව හම්බෙන්න ගිහින් බබ්බන්ගේ කඩේ ගාවදී බබ්බන්ගෙන් අහනවා බාබව හම්බෙන්න පුළුවන්ද කියලා. එවලේ බබ්බන් මං එයාව මුණ ගස්සන්නම් කියලා බාබාගේ බෙහෙත් හල ඇතුළට මදුව එක්කන්න යනවා. දැන් බාබව මුණ ගැහෙන මදු කියනවා මං ඉන්න හොස්ටල් කාමරේ මොනවා හරි තියෙනවා වගේ දැනෙනවා කියලා. එවලේ බාබා කතා කරන ගමන් හිමීට ජනෙල් දොරවල් වහනවා. ඒ මදු වල්ලාගෙන බිල්ලට ගන්න. දැන් අමුත්තක් දැනෙන මදු මට පරක් වෙනවා කියලා එතනින් යන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. බාබා මදුව අල්ලගෙන සිහි නැති කරලා එයාව බිලිගන්න සූදානම් කරනවා. මේ වෙලාවේ ඉලු පොලිසියත් එක්ක බෙහෙත් වලට ඇවිත් හැමතැනම පරීක්ෂා කරනවා. හැබැයි මේ විමර්ශනයට එන්නේ බල්ලා කියන මනුස්සයා ගැන තොරතුරක් දැනගන්න. මේ වෙලාවේ මදුට සිහිය එනවා වගේම එයා කෑ ගහනවා. ඒක ඇහෙන ඉලු තව ටිකක් පරීක්ෂා කරද්දී බාබාගේ රහස් කාමරයට යන දොර හම්බෙලා ඉලු ඒකට ගිහිල්ලා බලනවා. එවලේ බාබා මදුව මරන්න හදනවා දැකලා ඉලු බාබාට ඔය කෙල්ලව අතාරපන් කියලා බයිනවා වගේම අනිත් පොලිස් නිලධාරීන්ට කතා කරනවා. එවලේ මදුව එතනින් පැන ගන්නවා. එවලේ ඉලු බාබාට කියනවා මට මගේ පුතාගේ මිනිහයි හම්බුනේ කියලා. එවලේ බාබා කියනවා ජීවගේ මරණය සිද්ධ වෙලා තියෙන මදු ඉන්න කාමරේ ඒකයි ග්‍රේසි ඒකට කාටවත් යන්න නොදෙන්නේ මට ඔයාගේ පුතාව මුණ ගස්සන්න පුළුවන් කියලා. ඊට පස්සේ බාබා රහස් කාමරේ තවත් තියෙන රහස් දොරකින් පැනලා යනවා. දැන් ෂෝයිනී තවත් දොස්තර කෙනෙක් එක්ක නිකීව පරීක්ෂා කරනවා. ඒත් එතනදී පරීක්ෂා කරන දොරවල් එහෙම හිර වෙලා නිකී මැරෙනවා. ඒක දැනගන්න නිකීගේ අනිත් යාළුවෝ තුන්දෙනා ගොඩක් දුක් වෙනවා නිකී එළියට ගිය හින්දා තමයි මැරුණේ කියලා. දැන් මදු ඉස්පිරිතාලේදී ඉලු එයාව හම්බෙලා අහනවා කාමරේ කවුරු හරි ඉන්නවා කියලා ඔයාට දැනෙනවද කියලා. ඒ තරුණ එයාට බයිනවා ඔයා මොනවද මේ අහන ප්‍රශ්න අර කෙල්ලෝ දැනම මදුව බාබා ගාවට යවුවා එයාලට මොනවා හරි කරන්න කියලා. මේ අතරේ අරුන් දකිනවා ඉස්පිරිතාලේ තියෙන ටීවී එකේ ප්‍රවෘත්ති වලට මදු මරපු කොල්ලෝ දෙන්න ගැන කියනවා. ඒකට අරුන් පුදුම වෙනවා. මොකද මදු ඒක ගැන කීවත් අරුන් විශ්වාස කරේ නැති හින්දා. දැන් අරුන් බේලට කෝල් කරලා ඒ නිසා බේලා නකුල් එක්ක මදු බලන්න ඇවිත්. එවලේ නකුල්ව හම්බෙන අරුන් කියනවා අද මොකද උඹේ මූණ අවුල් වෙලා හැමදේම හොඳින්ද එදා රෑ උඹ නේද හිටියේ කියලා නකුල්ට ගහන්න හදනවා. ඒ වගේම මේ දෙන්න රණ්ඩු වෙනවා. එවලේ නකුල් කියනවා උඹේ ගෑණි මගේ යාළුවෝ දෙන්න මැරුවනේ පොලිසියට ගියොත් උඹලටමයි කෙලවෙන්නේ කියලා. මේ හින්දා මේ දෙන්න ෂේප් වුණත් බේලා නකුල්ට කියනවා මේ දෙන්නව ගිහින් දාමුද කියලා. මොකද බේලා මේ කිසි දෙයක් දන්නේ නැහැ. දැන් මේ හතර දෙනා කාර් එකේ යනකොට මදු වටෙන් ගොඩින් බේලාට විස්තර කියනවා. ඒ කියන්නේ යාට අතවර කරපු අය ගැන. මේකට නකුල් බය වෙනවා. ඒත් මදු කියනවා මට අතවර කරපු කෙනා මාව දැනන් ඉඳලා මාව ටියුෂන් එකේදී දැකලා මට තෑගි කාඩ් කෝල් වගේ දේවල් දෙන්න ගත්තා. ඒත් ඉස්සරහට පේන්න ආවේ නැහැ. එයාට මොකක් හරි ලැජ්ජාවක් තියෙන්නේ නැති. එයාගේ නමවත් මන් දැනගෙන හිටියේ නැහැ. ඒත් මං හිතුවේ එයා මගේ යාළුවෙක් කියලා. මං ඒත් ඉඳලා හිටලා තමයි එයාගේ කෝල් ආන්සර් කරේ. එක දවසක් තාත්තගෙන් ඒකට මං හොඳටම ගුටිත් කෑවා. ඒ හින්දා මං කතා කරන එක නැවැත්තුවා. ඒ හින්දා එයා මට හම්බෙන්න බල කරාට මං බෑ කීවා. ඊට පස්සේ අන්තිමට කියලා මට ලියුමක් ආවා. එතනින් ඒක නැවතුණා. හැබැයි අවුරුදු 5කට පස්සේ ආයේ මට එයා ග්වාලියවලදී හම්බුණා. ඒ මං ගැන එයාට මැසේජ් එකක් ෆෝවර්ඩ් වෙලා. ඊට පස්සේ එයාගේ යාළුවෙක් එක්ක ඇවිත් මගේ තත්ත්වය තේරුම් කරලා දුන්නා. ඒත් මං හැමදාම හීනෙන් ඌව මරලා දානවා. හැබැයි දැන් ඌයි මගෙන් පැනලා යන්නේ කියලා. දැන් මේ දෙන්න කාර් එකෙන් බැහැලා මදු බේලට කියනවා ඕවා කරේ ඔයාගේ නකුල් තමයි කියලා. ඒත් නකුල් ලෙවල මෙතනින් යනවා. දැන් ෂෝහිනී ග්‍රේසිට කතා කරලා කියනවා මට ගෑනු ළමයි එක්ක කතා කරන්න ඕන කියලා. ඒත් ග්‍රේසි කියනවා දැන් ඒව කතා කරලා වැඩක් නැහැ. නිකිත් මැරිලා ගියා. ඒ හින්දා මාවත් අස් කරලා හොස්ටල් එක දැන් වහලා දාන්න වෙනවා. අපිව දැන් අතෑරලා දාන්න කියලා. එවල නිවුස් වලට බාබා කරපු දේවල් යනවා වගේම ඔහු බිලි දීපු කාන්තාවන් ගැන වාර්තා කරනවා. මේක ෂෝහිනී වගේම කියාරත් බලාගෙන ඉන්නේ. මේ අතර ඉලු එයාගේ තියෙන කන්ටැක්ට් මාර්ගයෙන් ජීවගේ ෆෝන් එක අන්තිමට වැඩ කරලා තියෙන තැන හොයා ගන්නවා. ඒ තමයි ප්‍රගති හොස්ටල් එක. ඒ වගේම ග්‍රේසි අනිත් ගෑනු ළමයි තුන්දෙනා හම්බෙලා අහනවා තිස්ස කරෑ මොකද උනේ කියලා. ඉතින් දැන් එදා වුණ කතාව යන්නේ. ඒ කියන්නේ මාස 6කට කලින්. දැන් ජීව මේ හොස්ටල් එකේ තීන්ත ගාන ගමන් ඉන්නේ. ඒ අතර අනිත් යාළුවෝ එකතු වෙලා අනුගේ බඩු අස් කරන ගමන් ඉන්නේ. එයා වෙන ගේකුත් අරන් හොස්ටල් එකෙන් යන්න හදන්නේ. ඒ වෙලාවේ රීමා අනුට ඇනුම් පද කියනවා කියලා එයාලා එතන රණ්ඩු කරනවා. ඒ වගේම අනු ගේ අරන් තියෙන්නේ එයාගේ පෙම්වතා අමිත්ගේ ගෙවල් ළඟින්මයි. දැන් ජීව තීන්ත ගාලා ඉවර වෙලා තව තීන්ත තියෙනවා මොකද කරන්න යනවා. මේ හින්දා හැමෝම එළියට ගිහින් අනුගේ කාමරේ සහ චිත්‍රයක් අඳිනවා වගේම ඒ තීන්ත වලින් තමන්ගේ අත් සලකුණු කරනවා. මේ වෙලාවේ ජීවගේ අත තුවාල වෙනවා. ඉතින් අනු මේක දැකලා එයාගේ අතට බෙහෙත් දාන්න ගන්නවා. ඊට පස්සේ ජීව එතනින් යන්න යද්දි එයා ගාව තිබුණ රතු ලේසර් එක වැටිලා ඒක රීමට මාට්ටු වෙනවා. ඊට පස්සේ තමයි මෙයාලා දැනගන්නේ මෙයාලා ඉද්දි රැයට රතු ලේසර් ගහලා තියෙන්නේ ජීවා කියලා. මේකට මෙයාලා ජීවට හොඳටම බනිනවා. ඒ වගේම රීමා ජීවගේ කනට ගහනවා වගේම
බැනලා එතනින් නෙලවනවා. දැන් මෙයාලා කෑම කන්න ගියාම එදා රෑ අනුගේ අලුත් ගෙදර පාටියක් දාන්න සැලසුම් කරනවා. රීමා නම් ඒකට එන්න බෑ කියනවා. ඒ යාගේ බබත් එක්ක ඉන්න ඕන කියලා. මොකද එයාට දවස් 2ක් නිවාඩු ලැබිලා. දැන් රීමා එතනින් යනවා යාගේ දරුවා එක්ක කාලය ගත කරන්න. ඒ වගේම රීමා යාගේ දරුවා මිනීට හෙයා බෑන්ඩ් එකක් ගන්නවා. ඉතින් ඒකත් අරන් දැන් රීමා මිනී එක්කම එයාගේ මහත්තයා ඉන්න තැනට යනවා. ඒවල එයා රීමට බයිනවා මොකද එන්න පරක්කුනේ දොස්තර හම්බෙන්නත් යන්න ඕන කියලා. මොකද රීමට බබෙක් හම්බෙන්න ඉන්න හින්දා දැම්මම කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා එයාගේ මහත්තයාට බලා ගන්න ඕන වෙලා. මොකද එයා කෙල්ලන්ට කැමති නෑ. මේකට කැමති නැතුව රීමා ගෙදර යන්නේ නැතුව අනු ගත්ත ගෙදරට එනවා. දැන් රීමා අනුගේ ගෙදරට ගිහින් බෑග් එක බලද්දි මිනීට ගත්ත හෙයා බෑන්ඩ් එක එයාට දෙන්න බැරි වෙලා. මේකට රීමා දුක් වෙනවා වගේම අනු එයාව සනසවන්න උත්සාහ කරනවා. දැන් නිලු ජීවට කියනවා මං ග්‍රේසි එක්ක පාටියකට යනවා. ඔයා අකමැති නම් මං ඉන්නම් අපි දෙන්න එකට විනෝද වෙමු කියලා. එවල ජීවා එයාගේ අම්මා ඉලුට බයිනවා ඔයා හැමදේම කරන්නේ මගේ රස්සාව දැනගන්නනේ මට ඕවා වැඩක් නෑ ඔයා යන තැනක යන්න කියලා. මේකට හොඳටම තරහින් නිලු එතනින් යන්නේ. දැන් අනු රීමත් එක්ක කතා කරද්දී අමිත්ගේ ගෙදර පාටියක් තියෙනවා දකිනවා. ඒත් අනුට ඒකට ආරාධනා කරලා නෑ. එයාට අමිත් කියලා තියෙන්නේ නැන්ද වෙනුවෙන් පාටියක් දානවා කියලා. දැන් ලාන සහ නිකී වගේම කෝමල් පාටියට බඩු ගන්න යනවා. එවල කොල්ල වගේක් මෙයාලව දැකලා අනම්මනන් කියනවා. ඒත් මෙයාලා යාලට මුකුත් නොකිය එතනින් ගිහින් අනුගේ ගෙදර සරසලා පාටිය දාන්න පටන් ගන්නවා. එවල එතන හිටපු කොල්ලෝ ගෙදර අයිතිකාරයාගේ පුතා එක්ක අනුගේ ගෙදරට එනවා. එවල ගෙවල් අයිතිකාරයාගේ පුතා සනී කියනවා අපිත් අද මෙහෙ තමයි පාටිය සැලසුම් කරේ තාත්තා කිව්වේ නෑ මට ඔයාලට මේක දීලා කියලා අපි ඔක්කොම එකට සෙට් වෙමු කියලා. මේකට මෙයාලා කැමති වෙන්නේ නෑ වගේම මෙතන රණ්ඩු වෙන්න ගන්නවා. එවල ගෙවල් අයිතිකාරයා එතනට ආවහම එයාට කොල්ලෝ ටික කියනවා මෙතන ඉන්න එක කෙල්ලෙක් ගණිකාවක් කියලා ඒතු ගන්නනවා. එවල කොමල් මෙයාලට බනින්න ගන්නවා. එතකොට අමිතුත් ඒක බලාගෙන ඉන්නේ. ඒ වගේම ගෙවල් අයිතිකාරයා ලානව පෙන්නලා මෙයා කවුද කියලා අහනවා. මොකද ලාන ගැන එයාට කියලා නෑ. මේ හින්දා ගෙවල් අයිතිකාරයා මේ ගෑනු ළමයි ටික එලවලා දානවා. දැන් මෙයාලා යද්දි ලාන අනුට බයිනවා එයා ගැන ගෙවල් අයිතිකාරයාට කියලා නෑ කියලා. දැන් අනිත් අය ත්‍රිවිල් එකක නැගලා හොස්ටල් එකට යන්න යනවා. ඒත් අනු අමිත්ව හම්බෙලා ඉන්නවා වගේම අනු අමිත්ව හම්බෙනවා. එවලේ අමිත් අනුට බයිනවා ඔයා මටත් නොකිය අපේ ගෙවල් ගාව පදිංචියට ආවද කියලා. එවලේ අනුත් කියනවා ඇයි ගෙවල් අයිතිකාරයා බනිද්දි ඔයා අපි වෙනුවෙන් කතා කරේ නැත්තේ කියලා. එවලේ අමිත් කියනවා මං කොහොම කතා කරන්නද ඔයාලගේ යාළුවෙක් ගණිකාවක්නේ කියලා. ඒ කොමල් ගැන. මෙහෙම කතා කර කර ඉද්දි අනු දකිනවා අමිත්ගේ ඇඟිල්ලේ මුද්දක් තියෙනවා. එතකොට තමයි එයා දැනගන්නේ මේ උත්සවයේ තිබිලා තියෙන්නේ අමිත්ගේ එන්ගේජ්මන්ට් එකට කියලා. දැන් අනිත් ගෑනු ළමයි 4 දෙනා ත්‍රිවිල් එකේ යද්දි ත්‍රිවිල් එකේ රියදුරා නිකී සිගරට් බොනවා දැකලා එයාට හොඳටම තරහ ගිහින් ත්‍රිවිල් එකෙන් බස්සනවා. මොකද වැඩිහිටියෙක්ටවත් ගෞරවයක් නැහැ කියලා. මේ හින්දා මෙයාලා පයින්ම හොස්ටල් එකට යනවා. මේ අතර ජීවා හොස්ටල් එක පිටිපස්සට වෙලා බබ්බන් එක බියර් එකක් බොන ගමන් ඉන්නේ. ඒවල ජීවා බබ්බන්ට කියනවා අපි කෙල්ලෙක්ව උස්සමුද අද හොඳට විනෝද වෙන්න පුළුවන් කියලා. ඒවල බබ්බන් කියනවා උඹ ඇතුලේ ගියත් තාමත් හැදෙන්නේ නැද්ද? උඹ ඕන්නම් උතන හිටපන් මම යනවා කියලා බබ්බන් යනවා. දැන් ජීවා හොස්ටල් එකට පයින්න යද්දි එතන ඉන්න අනුත් එනවා. ඒවල ජීවා රතු ලේසර් එකක් ගහලා කොහෙද යන්නේ ආතල් එකක් ගමු දානවා. දැන් අමිත් වෙන කෙනෙක් බැඳලා නිසා දුකෙන් කේන්තියෙන් ඉන්න අනුට තරහ ගිහින් කියනවා හැමදාමත් හැංගි හැංගි ඉන්නේ පිරිමියෙක් නම් එළියට එනවා ඕන නම් ඇතුළට එනවා කියලා අනු යනවා. දැන් ජීවා පිටිපස්සේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉන්නවා. දැන් අනිත් 4 දෙනා හොස්ටල් එකේ ටෙරස් එකට වෙලා ගිනිමැලයක් ගහගෙන ඉද්දි අනු එතනට ඇවිත් ජීවට බයිනවා. ඒ වගේම උට හයියක් තියෙනවා නම් ඇතුළට ඇවිත් පෙන්නපන් කීවා කියලා. දැන් නිකී යාට සිගරට් එකක් ඕන වෙලා කාමරයට ගිහින් එද්දි ජීවා ඇතුළට එනවා දකිනවා. ඉතින් නිකී උඹ කොහෙද යන්නේ අහපුවාම ජීවා නිකීටත් ගහලා ටෙරස් එකට යනවා වගේම අනු ගාවට ඇවිත් එයාගේ තොල් සිප ගන්නවා. එවලේ අනු එයාගේ අතේ තියෙන බෝතලෙන් ඔලුවට ගහනවා. එවලේ අනිත් අය අනු අතෑරපන් කියලා බේරන්න හදනවා. එවලේ එතනට එන නිකී පොල්ලක් කරන්න ඇවිත් ජීවට ගහනවා. මේ හින්දා ජීවා නිකීව මරන්න හදනවා වගේම රීමා යාලගේ ගාට්ට කතා කරනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. මේ හින්දා අනු වගේම ලානා ලණුවක් හොයාගෙන ජීවගේ බෙල්ලට දාලා තද කරනවා වගේම නිකී යකඩ පොල්ලකින් හොඳටම ගහනවා. දැන් ජීවට හොඳටම තුවාල වෙලා තිබ්බත් ඔහු කියනවා උඹලා කොච්චර කල් මෙහෙ ඉන්නවද මම උඹලගේ පස්සට පොල්ලක් දාලා අඹරලා ගන්න කියනවා. මේකට රීමට හොඳටම තරහ ගිහින් ගිනි පෙල්ලක් අරන් ගහනවා. මේකෙන් ජීවට ගිනිය විලලා පිච්චෙන්න ගන්නවා. මේ හින්දා නිකී වගේම අනු රෙද්දක් දාලා ගින්න නිමුවත් වැඩක් වෙන්නේ නැහැ. ජීවා හොඳටම පිච්චිලා මේ වෙලාවේ ග්‍රේසි එළියට ගිහින් ඉලුත් එක්ක ඇවිත් ගේට්ටුව ගාව හෝන් එක ගහනවා ගේට්ටුව ඇරගන්න. එවල ඉලු වගේම ග්‍රේසි දකිනවා හොස්ටල් එක උඩ ටෙරස් එකේ ගින්නක් තියෙනවා කියලා. එවල ඉලු ජීවට කෝල් එකක් ගන්නවා. ඒක දකින රීමා ජීවගේ අම්මා පොලිසිය කියලා දැනගන්නවා. මොකද එයාලගේ ෆොටෝ එකක් ෆෝන් එකේ තියෙන හින්දා.
දැන් ගාඩ් පරක් වෙලා ගේට්ටුව අරින්නේ. ඒ ග්‍රේසි වගේම ඉලු උඩට එයි කියලා මෙයාලා ජීවව රෙද්දක දාලා උස්සගෙන අනුගේ කාමරයට අරන් යනවා. එවල ඉලුත් බැනගෙන එනවා උඹලා මොනවද කරන්නේ? මං තොපි වලලා හිරේ දානවා කියලා. මොකද ඒ දෙන්නත් හොඳට බීලා ඉන්නේ. දැන් ජීව මැරලා කියලා හිතලා අනුගේ කාමරේ තියෙන පෙට්ටියට ජීවව දාලා වහන්න හදන්නේ. ඒත් ජීවට පණ තියෙනවා. ඒත් එවල ග්‍රේසි ඇවිත් දොර අරින්න කියලා දොරට ගහන හින්දා අනු පෙට්ටිය පියන වහලා ඒක උඩ ඉඳ ගන්නවා. දැන් දොර ඇරියාම ග්‍රේසි මෙයාලට හොඳටම බයිනවා. එවල ලාන කියනවා අපි අනු වෙනුවෙන් පාටියක් දැම්මා. ඒත් එයාගේ කොල්ලා එයාලගේ සම්බන්ධය නවත්තලා ඒ වගේම ගෙදරනුත් එළියට දැම්ම කියලා. එවල ග්‍රේසි බයිනවා ඒකට හොස්ටල් එකට ගිනි තියලා හරිනවද කියලා. ඒත් මෙයාලා සමාව ඉල්ලනවා. මේ හින්දා ග්‍රේසි බැන බැන මෙතනින් යනවා දැන්ම කට්ටිය නිදාගනින්න කියලා. දැන් ඉලු වෙරිමරගාතම ටෙරස් එකට ගිහින් බැලුවත් ඒ තරම් ගාණක් නෑ යාට. ඊට පස්සේ දැන් පෙට්ටිය ඇරලා බලද්දි ජීව මැරිලා. මේකට බය වෙලා අනු මුල්ලකට වෙලා ආඬනවා. ඒ තනිත් 4 දෙනා ග්‍රේසිගේ කාර් එකේ මිනි අරන් ගිහින් ඒක ගඟට දානවා. දැන් ආයෙත් වර්තමානයේ පෙන්වන්නේ. ඉතින් දැන් බාබා හොස්ටල් එකට එනවා. එවල ඉලු හොස්ටල් එකේ ඉඳලා බාබාගෙන් ඉල්ලනවා මගේ පුතාව එකපාරක් මට මුණ ගැස්සන්න කියලා. දැන් ආයෙත් මාස 6කට කලින් වුණ දේ පෙන්වන්නේ. ඒ අනුට හොස්ටල් එකේ ඉන්න බැරුව එයා ගෙදර යන්න හදන්නේ. මේ හින්දා ලානා ඇවිත් අනුට කියනවා ඇයි උඹ යන්නේ? අපිත් එක්ක හිටපන් අපි උඹව බලා ගන්නම් කියලා. ඒත් අනු කියනවා මට ඉන්න බෑ. මම මෙහෙ හිටියොත් උඹලටත් හොඳක් වෙන එකක් නෑ. පේනවනේ මට වෙලා තියෙන දේ. ඌ මාව අතාරින්නේ නෑ. මට මෙහෙන් යන්න ඕන කියලා. ඉතින් දැන් අනු ග්‍රේසි එක්ක යන්න පිටත් වෙනවා. එවල ග්‍රේසි කියනවා සම්බන්ධය නැති වුණා කියලා ඔය තරම් කරදර වෙන්න එපා. ඔයා තාම තරුණයිනේ. කොල්ලෝ ඕන තරම් හොයාගන්න පුළුවන්. දැන් ගෙදර ගිහින් හැමදේම හරි ගියාම ආයේ ඉන්න කියලා. එවල කාර් එකේ ඩිකි ඇරලා අනුගේ බෑග් එකත් වැටෙනවා. එවල ග්‍රේසි ඒක අරන් ඉන්න ගියාම අනු කාර් එකේ කණ්ණාඩියෙන් ජීවගේ ආත්මය දකිනවා. ඒ වගේම එයාට ඇහෙනවා ආපසු ඵලයන් කියනවා. මේකට බය වෙලා අනු කැලේ පැත්තට දුවනවා. එවල එකපාරම ජීවගේ ආත්මය අනු ඉස්සරහට ඇවිත් අනු විසි වෙලා ගිහින් වාහනයක වැදිලා මැරෙනවා. දැන් ආයෙත් වර්තමානයේ පෙන්වන්නේ. ඉතින් අරුන් නකුල්ගේ යාළුවෝ මැරුණ එකේ නිවුස් එක බලන ගමන් ඉන්නේ. ඊට පස්සේ ටිකකින් කරන්ට් එක යනවා. මේ හින්දා අරුන් ඉටිපන්දමක් පත්තු කරගෙන එද්දී මදුට ආත්මය වැහිලා අරුන් ඉස්සරහට එනවා. ඊට පස්සේ කියනවා තමුසෙගෙන් නැති වැඩක් තියනවද? කොල්ලෝ එකතු වෙලා මාව ඉස්සුවා මුකුත් කරගන්න පුළුවන් වුණාද? ඒ හින්දා මම්ම උන්ව මරලා දැම්ම කියලා අරුන්ට බයිනවා. මේ හින්දා අරුන් මදුගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කරගන්නවා. ඒවලේ තමයි අරුන් හිතන්නේ මදුට මොකක් හරි වෙලා කියලා. ඒ වගේම මදු කියනවා මට හොස්ටල් එකට යන්න ඕනේ අරුන් 3 දෙනා ඉන්නේ එහෙනේ කියලා. දැන් මදුට ආත්මය වැහිලා ඉන්නේ. ඒ වගේම එකපාරම අරුන්ගේ ඇඟ උඩට කඩා පනිනවා. දැන් හොස්ටල් එක වහන්න යන හින්දා ඒකේ ඉන්න ළමයි හැමෝම යනවා. ඒත් සරලගේ යාළුවා ඇනි යන්න හැදුවත් සරලා රීමට අමාරු හින්දා එයා නවතිනවා. මොකද සරලා නර්ස් කෙනෙක් හින්දා. දැන් රීමා කොමල් වගේම ලානා පිටිපස්සේ ගේට්ටුව ගාවට ගිහින් එතනින් යන්න හදන්නේ. ඒක දකින ග්‍රේසි එයාලට යන්න එපා කියලා කෑ ගහනවා. එවලම රීමට දරුවා හම්බෙන්න අමාරු වෙන හින්දා රීමව ආයේ කාමරයට එක්ක ගිහින් සරලා රීමට උදව් කරනවා. ඊට පස්සේ සරලත් එත වෙලුම් පටි ගේන්න කාමරෙන් එළියට යනවා. එවලේ මදුව අමුතු විදිහට ඉන්නවා දැකලා සරලා අහනවා ඔයා හොඳින්ද කියලා. එවලේ ආත්මය වැහිලා ඉන්න මදු සරලව කරකවලා විසි කරනවා. දැන් මේ සද්ද ඇහිලා ලානා මොකද බලන්න යද්දි එයා දකිනවා සරලා වැටිලා ඉන්නවා. ඉතින් ලානා එයා ගැන බලන්න හදද්දිම එතනට මදු ඇවිත් ලානා පස්සේ පන්නගෙන ඇවිත් ලානට ගහලා එයාව ඇදගෙන යනවා. එතකොට රාජේෂ් එහෙම මග ඉඳලා මදුව අල්ල ගන්නවා. ඒත් මදු දඟලන හින්දා ලානා මදුගේ ඔලුවට ගහනවා එයාට සිහි නැති වෙන්න. ඊට පස්සේ එතනට ග්‍රේසිත් එනවා වගේම මෙයාලා එකතු වෙලා මදුව ඇඳක බැඳලා දානවා. ඊට පස්සේ රාජේෂ් එක්ක සරලව ඉස්පිරිතාලයට යවනවා. මොකද එයාට දැන් අමාරු හින්දා. ඒ වගේම එයාලට නර්ස් කෙනෙක් එවන්න කියනවා රීමාව බලන්න. දැන් ලානා බාබාට කතා කරලා මදුට වෙලා තියෙන දේ කියනවා. එවලේ බාබා කියනවා ජීවයාව බලාගනි ඔයාලා අර බෙහෙත මදුට පොවන්න කියලා. මේ හින්දා ලානා කොමල් එක්ක එකතු වෙලා ආයෙත් අර බෙහෙත් පොනවා මදුට. මේ හින්දා ජීව මදුගේ ශරීරය සම්පූර්ණයෙන් අල්ලගන්න හදන්නේ. දැන් මදුට කලින් එයාට උන දේවල් පේනවා වගේම ජීව එක යාගේ හිත ඇතුලේ සටන් කරනවා. දැන් ග්‍රේසි ඉස්පිරිතාලයට කතා කරලා නර්ස් කෙනෙක් ගෙන්න ගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ ඉලු ඇවිත් ග්‍රේසිට කියනවා ජීව උඹ නේද මෙහි වැඩට දැම්මේ? එතකොටයි එයාට ඒ කෙල්ලෝ හම්බෙන්නේ නැත්තේ. ඒ කෙල්ලෝ එකතු වෙලා මගේ කොල්ලව මැරුවා. උඹත් ඒක දැනගෙන ඉඳලා ඒකනේ උඹ වාහනේ යතුරු උන්ට දීලා තියෙන්නේ කියලා. එවලේ ග්‍රේසි කියනවා මං ඕවා දැනගෙන හිටියේ නෑ. අපි දෙන්න එදා රෑ එකටනේ හිටියේ. උඹට මතක නැද්ද කියලා. මොකද එදා රෑ ඉලු දැකලා තියෙනවා කෙල්ලෝ ටික මොනවා හරි උස්සගෙන යනවා කියලා. ඒත් ග්‍රේසි කියනවා මං ඕවා දැනගෙන හිටියේ නෑ. උඹ මගේ යාළුවනේ කියලා. ඒත් ඉලු ග්‍රේසිට කියනවා මේ වුණ දෙයට එක එකාට වන්දි ගෙවන්න වෙනවා කියලා. ඊට පස්සේ ඉලු මදු ඉන්න කාමරයට ගිහින් මදුගේ ඇඟේ ඉන්න ජීවගේ ආත්මයට කතා කරන්න හදනවා.
මේ වෙලාවේ බාබත් මදු ගාවට යන්න එනවා. එවලේ බාබව දකින ග්‍රේසි බාබට පඩිපෙළ පල්ලෙහාට වැටෙන්න ගහනවා. ඒත් බාබා ග්‍රේසිගේ බෙල්ලෙන් අල්ලගෙන රණ්ඩු වෙද්දී පල්ලෙහාට වැටෙනවා. මේකෙන් ග්‍රේසි මැරෙනවා. දැන් මදුට මතක් වෙනවා එයා හින්දා අරුන්ට වුණ දේත්. ඒ අරුන්ගේ ඇඟට පැන්න එකකින් ඔහුටත් හොඳටම තුවාල වෙලා. දැන් මදුගේ ඇඟ ඇතුලේ ඉන්න ජීවගේ ආත්මය සටන් කරන්න එපා මාත් එක්ක යමන් කියලා කියනවා. ඒත් මදු ජීවගේ ආත්මයක සටන් කරන හින්දා ජීවගේ ආත්මය මදුගෙන් එකපාරටම එළියට එනවා විතරක් නෙමෙයි ජීවගේ ආත්මය බාබාගේ ඇඟට ගිහින් ඔහුට වැහෙනවා. මේ වෙලාවෙම රීමට ආයේ ගෑනු දරුවෙක් උපදිනවා. දැන් මදුට සිහිය ඇවිත් බලනකොට මුළු කාමරේම බෝම්බයක් පුපුරලා වගේ විනාශ වෙලා. ඒ වගේම ඉලු එතන වුණ සිද්ධිය හින්දා ලී උලක් ඇනිලා මැරිලා. දැන් බබේ කනන සද්දය ඇහිලා මදු කාමරෙන් එළියට ඇවිත් රීමා ඉන්න කාමරේ බලනවා. ඒක දකින ලානා පිහියක් කරන්න ඇවිත් මදුව මරන්න හදන්නේ. එවලේ මදු අඬලා කියනවා මට යන්න දෙන්න දැන් මං ඇතුලේ ඌ නෑ මාව විශ්වාස කරන්න මං හොස්ටල් එකනුත් යනවා මාව අතාරින්න කියලා. මේ හින්දා ලානා මදුව අතාරිනවා. එවලේ එතෙන් දෙන බාබව ලානා එලවන්න හදනවා. එතකොටම හොස්ටල් එකේ වැඩ කරපු සේවකයෙක් බාබව නවත්තන්න හදනවා. ඒත් බාබා ඔහුව මරලා දානවා. බාබා කීවට දැන් ජීවගේ ආත්මය බාබට ආවේශ වෙලා ඉන්නේ. ඒ වගේම එවලේ බාබා ලානාට ඇතුළට පළ කියලා යක්ෂ කටහඬින් කියනවා. මේකට බය වෙලා කොමල් සහ ලානා රීමා ඉන්න කාමරයට දුවනවා. ඒත් මදු එයා හිටපු තැනටම වෙලා ඉන්නේ. ඊට පස්සේ බාබා රීමාගේ කාමරය ඇතුළට ගිහින් ලානාටත් ගහලා කොමල්ටත් ගහනවා. ඒත් එවලේ මදු පොරවක් කරන්න ඇවිත් බාබට කොටන්න හදන්නේ. ඒත් බාබා ඇතුළේ ඉන්න ජීවගේ ආත්මය බලයෙන් මදුව විසි කරලා දානවා සිහි නැති වෙන්න. දැන් ලානා ආයෙත් බාබාගේ කකුලට පිහියෙන් අයිනවා. එවලේ බාබා ලානාව එක අතකින් බෙල්ලෙන් අල්ලගෙන රීමවත් මරන්න හදන්නේ. මේ වෙලාවේ සිහියේන මදු ආයෙත් පොරවරන් ඇවිත් බාබාගේ බෙල්ල වෙන වෙන්නම කපලා දානවා. මේ හින්දා මේ හතර දෙනා මේකෙන් බේරෙනවා. ඒ වගේම පොලිසියෙන් ඇවිත් හැමදේම විමර්ශනය කරනවා. මොකද බාබා කියන්නේ දාමඝාතක මිනිමරුවෙක් හින්දා. ඒ වගේම ශෝහිනී ඇවිත් පොලිසියත් එක්ක කතා කරලා මදුව එක්ක යනවා. දැන් මාසෙකට පස්සේ රීමා කොමල් සහ ලානා එකතු වෙලා සතුටින් ඉන්නවා. ඒ වගේම අරුන් තාම ඉස්පිරිතාලේ ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නේ. එවල එතනට වෙලා මදුත් ඉන්නවා. මොකද එයා නිසානේ අරුන්ට එහෙම දෙයක් උනේ. හැබැයි මදුට මොනවා හරි අමුතු දෙයක් වෙනවා වගේ එයාගේ ඇස් වලින් පේනවා. මේ අතර බේල සහ නකුල්ගේ වෙඩින් එක. එවලේ නකුල්ට එතනට මදු ඇවිත් වගේ පෙනිලා එකපාරම අතුරුදහන් වෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් නකුල්ගේ යාළුවෝ මැරුණ දවස ගැන ප්‍රශ්න කරනවා. ඒත් නකුල් කියන්නේ තාත්තට සනීප නැති හින්දා මං ගෙදර හිටියේ යාළුවෝ කලින් ගියා කියලා. එවලේ බේලා මැදින් පැනලා කියනවා මදු කියන කෙල්ල මෙයාගේ පස්සෙන් එනවා. ඒ කෙල්ලට හොඳටම පිස්සු. එයා යාගේ කොල්ලයි එකතු වෙලා මොනවා හරි කරලා ඇති කියලා. මේකට නකුල්ට තරහ ගිහින් බේලාටත් ඕක නවත්තන්න කියලා හොටෙල් එක උඩට යනවා. දැන් නකුල් මේකට ආතතියෙන් ඉන්නේ. ඒ අතර බේලා නකුල්ට කතා කරලා පහලට එන්න කියලා බල කරනවා. එවලේ නකුල් බයිනවා මට බෑ තමුසමගේ ඔළුව කෑවා කියලා. එතකොටම නකුල් ආයේ දකිනවා මදු එයාගේ යාළුවෝ මරපු දවසේ හිටිය විදිහට ආයේ ඇවිත්. මේකට නකුල් හොඳටම බය වෙනවා වගේම උඩ තට්ටුවෙන් පහලට වැටිලා මැරෙනවා. ඒ කියන්නේ මදු එයාට උන අසාධාරණයට පලිය ගන්නවා. ඒ එයාට උන දේවල් වලින් බලයක් වගේ දෙයක් හම්බෙලා තමයි එයා එහෙම පලිය ගන්නෙ. මොකද නකුල්ගේ යාළුවෝ මරන්නත් ජීවගේ ආත්මෙන් උදව් ලැබුණනේ. මේකත් ඒ වගේම තමයි. ඉතින් මෙහෙම තමයි මේ කතාව ඉවර වෙන්නේ. මේක ගැන ඔයාලගේ අදහසුත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ආයෙත් මේ වගේ කතාවකින් හම්බෙනකන් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.